ඒ බං උඹ ATM එකෙන් සල්ලි ගත්තා නේද? ඔව් බං මාත් ගත්තා. ඒ මගෙන් රුපියල් 30ක් කැපුණානේ බං. මගෙන් බාහිර බං කැපුණේ. එහෙම වෙන්නේ කොහොමද බං? අපි දෙන්නම එකම ATM එකෙන් ගත්තේ. ඒකනේ බං. සර් ඔබදේ මාර වැඩේනේ සර්. ඇයි? මායි මේ අද ATM එකේ සල්ලි ගත්තා. ඔව්. මගෙන් 30ක් කැපුණා. ඔව්. මෙයාගෙන් 5යි කැපිලා තියෙන්නේ. එහෙම වෙන්න පුළුවන් පුතේ. ওই දෙන්නම එකම ATM එකෙන් ගත්තට ওই දෙන්නගේ accounts තියෙන්නේ බැංකු දෙකක. සමහර විට මෙයාගේ account එකේ තියෙන බැංකුවේ ATM එකෙන්මයි ওই දෙන්නම ගන්න යන්නේ. අපි පැහැදිලි කරමු. ඔය මුදල කැපෙන්නේ කොහොමද කියලා. හරි. ඔබ වැඩි දිනෙක බැංකුවක ගිණුමක් පවත්වාගෙන යනවනේ. එතකොට ඔබට හදිසියක් වුණාම ඔබේ ගිණුමේ සල්ලි ගන්න අද වෙනකොට ලොකු පහසුකමක් තියෙනවා බැංකුව ඉස්සරහා තියෙන ATM මැෂින් වලින්, ටෙලර් මැෂින් වලින්. ඔබ ATM මැෂින් එකේ මුදල් ගන්නකොට ඔබ දන්නවද ඔබට කොච්චර මුදලක් කැපෙනවද කියලා? සමහර බැංකු තමුන්ගෙම ගනුදෙනුකාරයෙක් තමුන්ගෙම බැංකුවෙන් මුදල් ගන්නවා නම් සමන් රුපියල් 5ක් විතර ගන්නවා. තමුන්ගේ ගනුදෙනුකාරයා වෙනත් බැංකුවක ATM එකකින් සල්ලි ගන්නවා නම් අද වෙනකොට රුපියල් 30ක් විතර කැපෙනවා. ඒක විතරක් නෙමෙයි. සමහර බැංකු තමුන්ගේ ගනුදෙනුකරුවන්ට වාර්ෂිකව ලබා දෙන සේවාවන් වෙනුවෙන් ගාස්තුවක් ගන්නවා. අද දවසේ අපි කතා කරන්නේ බැංකුවක් ඔබෙන් අය කරන්නේ මොන වගේ ගාස්තුද කියන එක. බැංකුවක් අය කරන සේවා ගාස්තු වලින් කිහිපයක් ගැන තමයි අපි අද කතා කරන්නේ. දැන් මට මේ වෙලාවේ අපේ රටේ තියෙන වාණිජ්‍ය බැංකු එහෙම නැත්නම් මූල්‍ය ආයතන වල නම් කියන්න බෑ. ඒ නිසා මම බැංකු කිහිපයක් උදාහරණ හැටියට දැම්මා. දැන් ඔබ හිතන්නේ මේ තමයි A බැංකුව, මේකට ශාඛා ගොඩක් තියෙනවා. මේ B බැංකුව, එයාටත් ශාඛා ගොඩක් තියෙනවා. මේ තමයි C බැංකුව, එයාටත් ශාඛා ගොඩක් තියෙනවා. දැන් අපි බලමු A බැංකුවේ ගනුදෙනුකාරයා මේ ගනුදෙනු කරගෙන යනකොට කොහොමද එයාට ගාස්තු අය වෙන්නේ කියලා. දැන් ඔබ දන්නවනේ අපිට ATM එක යූස් කරලා සල්ලි ගන්න පුළුවන්. දැන් ඔබ හිතන්න A කියන බැංකුවේ කස්ටමර් කෙනෙක් A කියන බැංකුවේම ATM එකෙන් සල්ලි ගන්නවා නම් එයාට එක ගනුදෙනුවකට වරකට රුපියල් 5ක් කැපෙනවා. සමහර වෙලාවට A කියන බැංකුවේම ගනුදෙනුකාරයා B බැංකුව හෝ C බැංකුවේ ATM එකෙන් සල්ලි ගන්නවා කියලා හිතන්න. අන්න එතකොට එයාගෙන් එක ගනුදෙනුවකට රුපියල් 30ක් කැපෙනවා. හැබැයි මෙහෙමයි ලංකාවේ සමහර බැංකු කිහිපයක් තියෙනවා. තමුන්ගේ account එක තියෙන branch එකකින් සල්ලි ගත්තත් වෙනත් බැංකුවක branch එකකින් සල්ලි ගත්තත් අය කරන්නේ නැති ආයතන. ඔබ පොඩ්ඩක් ඒවා හොයලා බලන්න. ගොඩක් වෙලාවට අපි අපේ ගිණුමේ සල්ලි බැංකුවේ ඇප් එකක් යූස් කරලා ඔන්ලයින් වලින් තව කෙනෙක්ට මාරු කරන්න පුළුවන්. එතකොට අපෙන් ගාස්තු අය වෙන්නේ කොහොමද කියලා බලන්න. අපි හිතමු මේ A කියන බැංකුවේ කස්ටමර් එයාගේ ඇප් එක යූස් කරලා A කියන බැංකුවේම වෙනත් ශාඛාවක තියෙන කෙනෙක්ට සල්ලි මාරු කරනවා නම් කීයක්වත් අය වෙන්නේ නැහැ. හැබැයි A කියන බැංකුවේ කස්ටමර් ඔන්ලයින් වලින් ඇප් එක යූස් කරලා B හෝ C කියන බැංකුවල බ්‍රාන්ච් එක වෙන කස්ටමර් කෙනෙක්ට සල්ලි මාරු කරනවා නම් එක ගනුදෙනුවකට රුපියල් 25ක් කැපෙනවා. මේක ඉස්සර රුපියල් 30ක් වුණා. මේ මෑත කාලේ ඉඳන් රුපියල් 25 දක්වා අඩු වෙලා තියෙනවා. මෙතන ඊළඟ කාරණය තමයි කිසියම් කස්ටමර් කෙනෙක් බැංක් එකේ ඇප් එකක් යූස් කරන්නේ නැතුව එයා බැංකුවටම ගිහිල්ලා ඒ බැංකු ශාඛාවෙන් ඇප්ලිකේෂන් එක ෆිල් කරලා සල්ලි මාරු කරනවා නම් වෙනත් ගිණුමකට මෙතනදී ආය කරන ගාස්තුව ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. දැන් අපි ගත්තොත් A කියන බැංකුවේ කස්ටමර් B හෝ C කියන බැංකුවල කස්ටමර් කෙනෙක්ට සල්ලි මාරු කරනවා නම් ඇප්ලිකේෂන් එක ෆිල් කරලා එයාගෙන් රුපියල් 100ක් අය කරනවා. මෙතන ඊටාම වැදගත් දේ මෙන්න මේක. ඔබ හිතන්න A කියන බැංකුවේ කස්ටමර් කෙනෙක් A කියන බැංකුවේම වෙනත් කෙනෙක්ට සල්ලි මාරු කරනවා නම් එයාගෙන් A වෙනුවෙන් සමහර බැංකු 150ක් අය කරනවා. සමහර බැංකු 250ක්. මම දන්නවා සමහර බැංකු රුපියල් 500ක් විතර අය කරනවා. ඇයි මෙච්චර මුදලක් අය කරන්නේ? බැංකුව කියනවා
අපි මෙච්චර පහසුකම් දීලා ඇප් එකක් යූස් කරන්න දීලා ඔන්ලයින් බැංකින් දීලත් ඒ බැංකුවේම වෙනස් ශාඛාවකට සල්ලි මාරු කරන්න බැංකුවටම එනවා නම් ඒ බව අධෛර්යමත් කරන්න තමයි කියනවා මේ විදිහට ගාස්තු අය කරන්නේ. ඉතින් මේ පිළිබඳව විශේෂයෙන්ම ඔබ සැලකිලිමත් වෙන්න වෙනවා. අපි දැන් ඔය කරපු සාකච්ඡාවට අමතරව දැන් බැංකුවෙන් අපිට SMS එකක් එහෙම එනවනම් සාමාන්‍යයෙන් එකකට රුපියල් 5ක් විතර අය වෙනවා. සමහර වෙලාවට බැංකු ඩෙබිට් කාඩ් charges කියලා වසරකටම රුපියල් 1000ක් විතර අය කරනවා. ඇප් එක යූස් කරනවට ඉන්ටර්නෙට් බැංකින් යූස් කරනවට වසරකට ඒගොල්ලෝ යම් ගාණක් අය කරනවා. හැබැයි මේව බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. ඉතින් අපි අපේ ගිණුම තියෙන බැංකුවෙන් අහලා දැනගන්න වෙනවා අපෙන් කොච්චර ගාස්තු අය කරනවද කියලා. එතකොට මේ ගණනය කිරීමෙන් ඔබට පැහැදිලි නේද? අත්‍යවශ්‍යම හේතුවක් නිසා හැර ඔබේ ගිණුම තියෙන බැංකුවේ ATM එකකින් මිස වෙනත් බැංකුවක ATM එකකින් මුදල් නොගත යුතු බව. තව වැදගත්ම දෙයක් තමයි ඔබේ ගිණුමෙන් තව කෙනෙකුට මුදල් මාරු කරනකොට ඔබ හැකිතාක් බැංකුවල තියෙන ඇප් එක යූස් කරන්න. මේ නැතුව ඔබ ඔබේ බැංකු ශාඛාවට ගිහිල්ලා ඒ ශාඛාවේ ඉඳන් ඔබේ ගිණුම තියෙන බැංකුවේ වෙනත් පුද්ගලයෙක්ට වුණත් වෙනත් බැංකුවක කෙනෙක්ට වුණත් මුදල් මාරු කරද්දී විශාල මුදලක් ඔබෙන් අඩු වෙනවා කියන දේ තේරුම් ගන්න. මේවා අපි අවබෝධ කරගත්තොත් අපිට සල්ලි ටිකක් ඉතුරු කරන්න පුළුවන්. මේ ඉතුරු කරගන්න හැම රුපියලම ඔබේ. ස්තුතියි.